ආයිබෝවන් මගේ පුංචි දුවලා පුතාලා හැමෝටම අද මම පුංචි ගණිත ගැටලුවක් අරන් ආවා. ඒ තමයි සංඛ්‍යා වර්ග. සංඛ්‍යා වර්ග ගැන කතා කරනකොට පුතේ අපිට සංඛ්‍යා වර්ග දෙකක් කතා කරන්න පුළුවන්. ඒ තමයි ඉරට්ටේ සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නේ පුතේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට ඉතිරි වෙන්නේ නැත්තම් ඒකට අපි කියනවා ඉරට්ටේ සංඛ්‍යාව. සංඛ්‍යාවක් දෙකෙන් බෙදනකොට ඉතිරි වෙනවා නම් ඒකට කියනවා පුතේ අපි ඔත්තේ සංඛ්‍යා කියලා. දැන් අපිට හැම වෙලේම සංඛ්‍යාවක් දුන්නාම දෙකෙන් බෙද ඉන්න ගියොත් ලොකු කාලයක් ගත වෙනවා. පේපර් එක කරගන්නත් අමාරුයි. ඒ නිසා මම පුංචි කෙටි ක්‍රමයක් පුතාලට කියලා දෙනවා. ගණිතයේදී පුතේ ඉලක්කම් 9ක් භාවිතා කරනවා සංඛ්‍යා සාධන්න. ඒ කියන්නේ සමස්ත සංඛ්‍යා සියල්ලම සෑදෙන්නේ පුතේ මේ බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් වල. මේ ඉලක්කම් ටික යොදාගෙන තමයි ලක්ෂ ගණන්, මිලියන ගණන්, බිලියන ගණන්, ට්‍රිලියන ගණන් ඔය සියල්ලම සෑදෙන්නේ මේ ඉලක්කම් මත. මේ ඉලක්කම් 10 උපයෝගී කරගෙන. ඉතින් පුතේ ගණිතයේදී මම ඔයගොල්ලන්ට මේ ඉලක්කම් 9 වර්ග දෙකකට කාණ්ඩ කරනවා ඔත්තේ ඉලක්කම් සහ ඉරට්ටේ ඉලක්කම්. දැන් බිංදුව ගත්තාම පුතේ උත්තරේ බිංදුවමනේ. බෙදුවත් බිංදුවයි ගුණ කරත් බිංදුවයි බිංදුව නිසා අපි මේක ගන්නවා පුතේ ඉරට්ටේ. එක ගත්තාම පුතේ ඔත්තේ ඒක දෙකට බෙදන්න බෑ. දෙක ඉරට්ටේ තුන ගත්තාම සමානව දෙකට බෙදෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ඔත්තේ. මෙයා සමානව දෙකට බෙදෙනවා ඉරට්ටේ. මෙයා බෙදෙන්නේ ඔත්තේ. මෙයා බෙදෙනවා ඉරට්ටේ. මෙයා බෙදෙන්නේ ඔත්තේ. මෙයා බෙදෙනවා ඉරට්ටේ. මෙයා බෙදෙන්නේ ඔත්තේ. ඉතින් අර ලේසි ක්‍රමේ තමයි මම කියලා දෙන්නේ. හොඳට බලා ගන්න. මෙන්න මේ සංඛ්‍යාව ගමු අපි. 223. දැන් මේක අපි බෙදලා ගත්තොත් අපිට විනාඩි ගාණක් ගත වෙනවා. නමුත් මේ අවසාන ඉලක්කම තියෙන්නේ. අවසාන ඉලක්කම අනුව අපිට පුතේ තීරණය කරන්න පුළුවන් දෙන ලද සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද. 3 ගත්තාම මේ ඉරට්ටේ ඔත්තේ. හරි. ඊට පස්සේ දැන් අපි ගමු 1570. අන්න බිංදුව. මේ බිංදුව ගත්තාම අපිට මේ හරිය බෙදන්න අවශ්‍ය නැහැ. බිංදුව කියන්නේ ඉරට්ටේ. තව එකක් ගමු 17593. අන්න 3. 3 ගත්තාම ඔත්තේ. අපිට ඕනෑම සංඛ්‍යාවක් ගන්න පුළුවන් 75688. අන්න 8. බලන්න 8 ඉරට්ටේ. එතකොට අපිට දෙන ඕනෑම සංඛ්‍යාවක් මේ අග ඉලක්කම අනුව අපිට ඔත්තේද ඉරට්ටේද කියලා තීරණය කරන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ආයෙත් දවසක හම්බ වෙමු. ආයිබෝවන්.